ස්වභාව මේ නිකන් අමුතුයි නේද? ඒක සංකීර්ණ මේ හැදලා මොකක්ද තියෙන එක නිකන් ඉතින් මල්ලේම ලස්සනට මේ යන්නේ. මොකක්ද පැවැත්මේ හේතුව පැවැත්ම එක්සිස්ටන්ස් මේ පැවැත්ම මොන හරි දෙයක් තියෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මොකුත් නැතුව නිකන් අපි නැතුව විශ්වාස නැතුව තියෙන්නේ පවතින්න. දැන් කට්ටිය කියනවා මෙහෙම එතකොට ප්‍රශ්නේ අහන්න බැහැ නේද? ඒක ප්‍රශ්නේ. නැත්නම් ප්‍රශ්නේ නෑ. ඒක කියන්නේ අපිට සාපේක්ෂව අහන්නේ මනුස්සයන්. ඇන්ත්‍රොපි කියන්නේ මානවයා. මානවයාට සාපේක්ෂව. හරි හරි. මම අහනවා ඇයි මේ විශ්වය බිහි වෙලා තියෙන්නේ මොකක්ද ඇයි කියන පර්පස් එක අහනවා. එහෙම අහන්නේ මම එහෙම අහන්න කෙනෙක් ඉන්නේ හින්දානේ පරිණාමය වෙලා එතනට ඇවිල්ලා මේ විශ්වය හැදිලා මම කියන කෙනා හැදිලා ඉන්නේ හින්දානේ. එතකොට අහන්නේ මේක හින්දා. එහෙම නොතිබ්බනම් අහන්න කෙනෙකුත් නැහැ. එහෙම ප්‍රශ්නෙකුත් නැහැ දෙන්න. ප්‍රශ්නේ එන්නෙම පැවැත්ම හින්දාමයි. ඒකට තමයි ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් කියන්නේ. ඒක අවසානයේ මේක මේ විදිහටම අද්ද වෙන්නේ මේක තේරුමක් අපි පර්පස් එක අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මීට සරල මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන්. ආගම් වලින් එක එක මේ ෆ්‍රේම්වර්ක්ස් හදලා දිනනවා. පෙරදිග ආගම් වලින් කියන විදිහට මේ ලොකු සංසාර චක්‍රයක ලොකු කතන්දරයක කොටසක් කියලා කියන කර්මය පදනම් කරගත්තේ දැන් ඔය අපි මධ්‍යධරණී කලාවේ බිහි වෙච්ච ආගම් වල කියනවා දෙවියෝ කියලා සංකල්පයක් ලෝකෙම වලා එහෙම ඒගොල්ලන්ගේ කියන්නේ දෙවියන්ගේ ප්ලෑන් එක ගෝඩ්ස් ප්ලෑන් කියන ඉන්නවා. ඔය දෙක ෆිලොසොෆි දෙකක් විදිහට තියෙනවා. ඒ වුණාට මේ දෙකම විශ්වාසයෙන් විතරයි. විද්‍යාවෙන් කියන්නේ මේ දෙකම නැතුව මේ මහා විපුරුමෙන් ඇවිල්ලා ඊට පස්සේ ලෝකේ අහඹුලස යන සීන් එකක් විද්‍යාව කියන්නේ. කියන්නේ හේතුඵල වගේ අනුව යන එකක්. බුද්ධ ධර්මෙ පොඩි හේතුඵල ගතියක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධ ධර්මෙ හේතුඵල ගතියක් තිබ්බට මේ දැන් අපි මොකද දැන් අපි අර නාගරික පරිසරයේ මේ වගේ තැනකට ආවට පස්සේ නිකන් අපි අර අපිට නිකන් මේ 아무තු හැඟීමක් නිකන් අපි මේ අර පරිණාමයෙන් දැන් කැලේ හිටපු ඉන්නද අර අපිට මේ කැලේට ආසයි අපි මිනිස්සු ඕන මිනිස්සෙක් ආසයිනේ ඉතින් මේ වගේ පරිසරයකට බොරු නෙවෙයි. ඒ බලන්නකෝ මේ ඈත අර හොටල් එකක් පේන ලස්සන හොටල් එකක් තියෙනවා. ඒකද හේතුව ඒ අපි කැලේ ඉඳලා පරිණාම වෙලා ආපු ඉඳලා අපි කැලේට ආසයි කියන්නේ. දැක්කාම ගස් කොළන් දැක්කාම නිස්කලංක භාවයට ඕන කෙනෙක් කැමතියි. ඕන මිනිස්සෙක් හොයා වුණත් කැමතියි. ඒකට හේතුව මට හිතෙන්නේ කැලේ අපි ගොඩ කාලේ අවුරුදු ශිෂ්ටාචාරගත වුණාට වඩා ගොඩ කාලේ මිනිස්සු හෝමෝසේපියන්ස් කැලේ ඉඳලා තියෙනවා. අවුරුදු දැන් ලක්ෂ 3-4ක් තිස්සේ හෝමෝසේපියන්ස් කැලේ ඉන්නේ. හැබැයි දැන් ඇත්තටම මේ ශිෂ්ටාචාරගත වෙලා අවුරුදු 10000ක් වගේ වෙන්නේ ඔය ඊජිප්තුව ඒ කාලවල පර්සියාව ඒ කියන්නේ මීට අවුරුදු 10000කට ඉඳලා තමයි කලින් තමයි කැලේ ඉඳන් ගම්මන වලට ඇවිල්ලා පදිංචි වෙලා සෙටල් වෙන්න ගත්තේ. අවුරුදු 5000ක වගේ කාලෙදි තමයි ඔය පර්සියාව බැබිලෝනියාව ඒ වගේ ඊළඟට ඔය ඊජිප්තුව වගේ ශිෂ්ටාචාර හැදිලා නාගරික පරිසර හැදෙන්නේ. කියන්නේ ගොඩක් අපි කියන්නේ නාගරික කියන්නේ ග්‍රීසිය රෝමේ ඊළඟට මේ පැත්ත ඉන්දියාවේ ගත්තොත් සුලස් මහා ජනපදය ඊළඟට ලංකාවට ආපුවම අනුරාධපුරම වගේ නගර නාගරික පරිසර නිර්මාණය වෙන්නේ ඊට පස්සේ. ඕකේ. එතකොට ඒ කියන්නේ අපි පරිණාමිකව ගත්තොත් වැඩි කාලයක් කැලේ ඉඳලා තියෙද්දි අවුරුදු ලක්ෂ ගණනක් තාම අවුරුදු 10000යි නාගරික ග්‍රාම්‍ය පරිසර වලට ඇවිල්ලා කියන්නේ කැලෙන් මිදිලා. ඒ හින්දා අර පරිණාමිකව අපේ ඥාන වල තියෙලා තියෙනවා මේ අර මේ පරිසරයේ තියෙන මෙව්වයි ඊළඟ ඒකට අපි අර වඳුරන්ගේ ඒක ඇතුලේ තියෙනවා ගාම වඳුරු ලක්ෂණ. ඒකින්ද මේ එතන ගියාම මේක දැනෙනවා. ඒක තමයි කියන හේත් පැහැදිලි කිරීම ඒක තමයි. අර ඈත වහිනවා. ඒකනේ නේ. ඒ වහින එක තමයි මම ආන්න හිටියේ මොකද්ද කියන්නේ. වහිනවා පේන්නේ. ඒ වලාකුළු අතරින් තියෙන වහින එකද? ඔව්. ඒ දිගටම වහිනවනේ. ඒකත් ඒ වගේ. ඉන්දියාවේ